පෝසත් මිනිස්සු. ඔන්න එකමත් එක කාලෙක පෙල්යායකින් වට වුණ සුන්දර ගම්මානයක් තිබුණා. අගහිගගම් මැද්දේ වුණත් මේ ගම්මානේ මිනිස්සු හරිම සතුටින් ජීවත් වුණා. ඉතින් මේ ගමේ පෝසත්ම පවුල වුණ ආරච්චි මහත්තයාගේ ගෙදරින් තමයි මුළු ගමම පාලනය වුණේ. වතු පිටි මිල මුදල් ධනය නිසා ඉතා අහංකාරකමින් ජීවත් වුණ පිරිසක් වුණ මොවුන් ධනය හා බලයට ඉහළින් කිසිවක් නැති බව විශ්වාස කළා. පඩි වැඩි කරන්න ඕනේ නෑ අනේ. ඔව් ඔව් ඒක තමයි. ඔය මිනිස්සුන්ට මේ වගේ ඉන්න දෙන එකත් මදයි අනේ. ගමේ දුප්පත්ම ගෙදර උනේ මේ ගෙදර. ඔන්න ඉතින් මේ ඉඩමත් ආරච්චි බලව්වට අයිති එකක්. මේ නිසාම මේ ගෙදර අයට සිද්ධ වුණා ආරච්චි බලව්වේ වැඩකාරකම් කරන්න. වැඩ කරලා හම්බෙන සුළු මුදලින් සිඟිතිවත් බලාගෙන සිඟිතිගේ අම්මයි තාත්තයි හරිම සතුටින් ජීවත් වුණා. සිඟිති ඉගෙන ගන්න හරිම දක්ෂ ළමයෙක්. ඉතින් ඒ හින්දාම අම්මයි තාත්තයි ගොඩාක් මහන්සි වෙලා වැඩ කරා. හැම උදේම ගෙදර වැඩත් ඉවර කරලා ආපහු බලව්ව වැඩට පිටත් වුණා. තාත්තා වගේම සිඟිතිගේ අම්මත් හරියට මහන්සි වුණා. එයාලගේ එකම හේන උනේ එයාලගේ චූටි හුරතල් ගෑනු ළමයාව ලොකු තැනකට අරන් යන්න. සිරිදාස හෙට ඉඳලා දෝනියන්දව වැඩ එක්කන් આવොත් හොඳයි. ඉස්කෝලේ ගියා කියලා රට අල්ලන්න වෙයි. අනේ හමු මහත්තයා කෙලි ඉස්කෝලේ යනවනේ. එහෙම එකේ මං කොහොමද වැඩට එක්කන් එන්නේ? එහෙම කියලා හරියනවා සිරිදාස. දිනපඩියට හරියට වැඩ කරන්න එපැයි. හෙට ඉඳලා ළමයාව වැඩට එක්කන් එනවා හොඳයි. හරි ආරච්චි මහත්තයෝ මම මැනිකටත් කියලා බලන්නම්කෝ කෙලිව එක්කන් ඉන්න බලන්න. මැනික මොනවා කියයිද මන් දන්නේ. බලන්න දෙයක් නැහැ. හෙට අනිවාර්යෙන් එක්කන් එන්න ඕනේ. මට උඩින් යන්න කෙනෙක් ඉන්නවද මේ ගමේ? එළියේ වැඩ සේරම ඉවර කරලා මැනිකා වාජන ටික සෝදන්න ගත්තා. මැනිකා කොහෙද මේ මිනිස්සයා? හාමිනේ මට කතා කරාද? කතා කරා තමයි. කොයි ලෝකෙද ඉන්නේ? දොර ජනෙල් වල දූවිලි පිරීලා හැමදාම කියන්නේ බව සුද්ධ කරන්න කියලා. දැම්ම ගිහින් මුලක ඉඳන් මේවා සුද්ධ කරොත් හොඳයි. මැනිකට හොඳටම බැනුම් අහන්න සිද්ධ වුණා. දූලගේ තාත්තේ ඇයි මැනිකේ මට මෙහෙම කරන්නේ? මම කොච්චර මහන්සි වෙලා වැඩ කරනවද? මට දැන් නොසෑහෙන්න පැන්නා. මට තේරෙනවා මැනිකා. ආරච්චි මහත්තයාත් කෙලිව වැඩට එක්කන් එන්න කිව්වා. එහෙම කියලා කොහොමද? කොහොම හරි කරන්න වෙනවා. අනේ මන්දා. වලව්වේ උදවියට ඕන උනේ සිඟිතිගේ පාසල් ගමන නවත්තන්න. අපි දැන් මොකද කරන්නේ දූලගේ තාත්තේ? මොනව කරන්නද? හවසටවත් එක් කරගෙන යන්. මගේ දූ කියමු බලන්න අද උගන්නපුවා. ඔව් ඔව් අපිත් ආසයි දැනගන්න. අපි ගොඩාක් වැඩ කරා. පාට කරා, අකුර ලිව්වා. තව සෙල්ලනුත් කරා. මොනතරම් ප්‍රශ්න ආවත් මේ පුංචි පවුලේ සතුට නැති කරන්න නම් කාටවත්ම පුළුවන්කමක් තිබෙන. ඒ හින්දාම සිඟිති හරිම ආදරණීය දරුවෙක් වුණා. මගේ අම්මා මට ගොඩක් ආදරේ. මමත් අම්මට ගොඩාක් ආදරේ. තාත්තා තමයි මගේ ලෝකේ වීරයා. සිඟිතිට ඕන උනේ අම්මවයි තාත්තවයි ආදරෙන් බලාගන්න. කවදා හරි ලෝකෙම දිනන්න හිතාගෙන මහන්සි වෙලා පුංචි වුණත් ඉස්කෝලේ වැඩ ටික හරියටම කරා. මොනවද අපේ මේ කරන්නේ? අපේ පවුල් ගැන රචනාවක් ලියනවා. බොහෝම අපූරුයිනේ මගේ දූ. බොහොම අගෙයි. එහෙනම් ඔය ටික ඉවර කරලම එන්නකෝ. චූටි මැනිකේ යමු කෑම කන්න. චූටි මැනිකේ නම් හොඳටම හිතුවක්කාර දරුවෙක් වුණා. කියන දේ ඇහෙන්නේ නැද්ද? චූටි මැනිකට ඕන උනේ එයා කැමති දේ විතරක් කරන්න. කියන දේ අහලා ඉන්න දරුවෝ. මට තාම ඉන්න. ඕක නවත්තන්න. බෑ. මට කරදර කරන්න නැතු යන්නකෝ. කිව්වනේ මට කන්න බෑ කියලා. කෑම කන්න කතා කරපු එකද මගේ වැරද්ද? ඔයා ඕන එකක් කරගන්න. හාමිනේටම ඇති වෙලා චූටි මැනිකට ඉන්න දීලා යන්න ගියා. අපේ මහත්තයා එන්න කෑම කන්න. මම දන්නේ මේ ළමයට මොනව වෙලාද කියලා. ඇයි ළමයා මොකද කියන්නේ? කණ්ඩෙන්නේ නැද්ද? ඉස්කෝලේ වැඩක්වත් කරන්නේ නැහැ දවසම ෆෝන් එකේ. මේවට ඔයා තමයි වග කියන්න ඕනේ. චූටි මැනිකේ කෑමට ආවනම් ඇවිත් කෑම මේසෙන් ඉඳගන්නයි කිව්වේ මේ දැම්ම. එන්නම චූටි මැනිකගේ හිතුවක්කාරකම් වැඩි වුණා. ඊට පස්සේ ෆෝන් එක අල්ලන්න බෑ. ඕ වගේ මෙයාට වැඩක් නැහැ. අර කතාවක් තියෙනවනේ කකුළු පැටව් යන්නේ මහ කකුළුව යන පාරේ කියලා.
වෛරය පිරුණු පරිසරයක හැදුන චූටි මැණිකටත් ඒක ඒ විදිහටම බලපෑවා. ඔන්න මං ආවා. ඔයා මොනවද හැදුවේ? ඔයා අසම කුරහන් තල නියමයිනේ. රෑ කෑමට පොලොස් සැඹුලක් එක්ක බත් උයලයි තියෙන්නේ. මයි පුතා කැමති හින්දාමයි මම මේක හැදුවේ. කියමු බලන්න රසද කියලා. අද නම් කෑම රහ පාටයි. කාලම බලන්නකෝ. මං ආසම කෑම. ඔන්න මම ඔක්කොම කනවා. හොඳයි. ඔක්කොම කණ්ඩකෝ. කරුණාවයි ආදරයයි විතරක්ම තිබුණු මේ පුංචි පැලේ සතුට පිරීලා ඉතිරුණා. සිඟිති උදෙන්ම නැගිටලා අම්මටයි තාත්තටයි වැඳලා පාසල් යන්න පිටත් වුණා. බලව්වි චූටි මැණිකෙත් සිඟිති ගිය පාසලේම දරුවෙක්. එකම පාසලේ එකම වයසේ දරුවන් වුණත් චූටි මැණිකේ පාසලේදීත් එයාගේ නපුරුකම් කරන එක නම් නැවතුනේ නෑ. දෙන්නම් අපේ ගෙදර වැඩ කරන්න යන්නේ. නෑ ඒක බොරුවක්. මැනිකා තමුන්ට කොහෙ තියෙන හයියක්ද ළමයාවද ඉස්කෝලේ යවන්න. හාමිනේ හවසට එක් කරගෙන එන්නම්. ඔයාගේ බුරුල් නිසායි මැනිකා මේ වගේ හැසිරෙන්නේ. නෑ හාම් මහත්තයා මමයි වැරදි. වැරදි කරලා කියවන්නත් වෙනව තව. මට සමා වෙන්න හාමු මහත්තයෝ. ඊට පස්සේ මං කෙලීව වැඩට අරගෙන එන්නම්. මෙහෙම කියලා මැනිකයි සිරිදාසයි පාසල් ඇරිලා එන සිඟිතිව එක් කරගෙන එන්න ගෙදරට යන්න පිටත් වුණා. අයියම්ම අපි වලව්වට ආවේ. අද ඉඳලා ඔයාටත් අපිත් එක්ක වැඩ කරන්න වෙනවා පුතේ. ඔයා අපි එක්ක තරහ නෑ නේද පුතේ? ඒකට කමක් නෑ. මට පුළුවන් විදියට මං වැඩ කරන්නම්කෝ. අන්තිමේදී අපිට ඕන දේ වුණා එහෙනම්. හොහා එහෙම නැතුව බෑනේ. බලව්‍ය උදවිය අහිංසකයින්ට වද දීලා හරි අපූර්වට එයාලගේ සතුට වින්දා. සිඟිතිත් පොන්චිකමට එයාට පුළුවන් විදිහට අම්මටයි තාත්තටයි ගොඩාක් උදව් කරා. ඔයා මොකද උතන කරන්නේ? අල්ලන්න එපා ඒ මල් අපේ. කටුක දවසකින් පස්සේ රාත්‍රී කාලේ උදා මෝර සූරන වැස්සක් එක්ක අකුණු ගහමින් වහින්න පටන් ගත්තා. මේ වැස්සේ භයානකකම කියමින් සත්තු පවා අමුතු විදියට හැසිරෙන්න පටන් ගත්තා. කිසිම කෙනෙකුට හිතා ගන්නවත් බැරි තරම් වේගකින් මේ මහ වැස්ස ගම් වතුරක් බවට පත් වුණා. ටික ටික වතුර වැඩි වෙනකොට දුප්පත් පෝසත් හැමෝටම ආරක්ෂිත තැනක් හොයාගෙන යන්න සිද්ධ වුණා. අන්තිමට හැමෝටම ජීවිත බේරගන්න යන්න උනේ පන්සලට. මේ වෙනකොටත් ජීවිත හානි වෙන තරමටම මුළු ගම්මානෙම වතුරෙන් යට වෙලා. පැල්පතද මහ මන්දිරේද කියලා නෑ. ගම් වතුර හැමෝගෙම ජීවිත වතුරෙන් යට කරලා. ඔන්න ආරච්චි මහත්තයා හරිම ලැජ්ජාවෙන් පන්සලේ මුල්ලකට වෙලා ඉන්නවා. ආරච්චි මහත්තයෝ මෙතන ඉඳලා කොහොමද? අපි යමු අරහෙට. චූටි මැණිකටත් හිරිකට ගහනවා මෙතන. අපි යමු අරහෙට. මේක කණ්ඩ ආරච්චි මහත්තයෝ බඩගිනිත් ඇතිනේ. හැමෝම කාලා ඉන්නේ. එතකොට සිරිදාසලා කෑවද? මේ අපේ කොටහ තමයි. ඒක හරියන්නේ නෑනේ සිරිදාස. මේක සිරිදාසලා කණ්ඩ. ආම එන්න ගන්න. අපිට බඩගිනින්නේ නෑ තාම. නෑ ඒකට කමක් නෑ ආරච්චි මහත්තයෝ. අපිට කොතන හරි වැරදුනා මැනිකේ. දැන්වත් අපි වෙනස් වෙමු. ඒක ඇත්ත මහත්තයා. අද ඉඳලවත් අපි වෙනස් වෙමු. අවසානයේදී වලව්‍ය උදවිය තේරුම් ගත්තා පෝසත්කම කියන්නේ සල්ලි වලටවත් බලයටවත් නෙමෙයි කියලා. මහා විනාශයකින් හැමදේම නැති වෙලා යනකොට මිනිස්සු ආයෙමත් නැගිටින්න උත්සාහ කරනවා. එකිනෙකාට උදව් කරගන්නවා. හැමෝම හොඳින් මං කියන දේ අහගන්න. අද ඉඳලා ඕනම දෙයකට අපි ඉන්නවා. ඔන්න ආරච්චි මහත්තයාත් ඇවිල්ලා. නැති වුණ හැමදේම වලව්වෙන් හැමෝටම හම්බෙයි. අනේ බොහොම පිං ආරච්චි මහත්තයෝ. වැරද්ද තේරුම් ගත්ත ආරච්චි මහත්තයා ගමටම උදව් කරන්න ඉදිරිපත් වුණා. හැමෝටම මිල මුදල් වලින් සංග්‍රහ කරා. ඉතින් පුංචි දුවේ පුතේ ඔයත් කරුණාවෙන් පිරුණු ගුණ යහපත්කම් වලින් පිරුණු පෝසත් මිනිසෙක් වෙන්න හිතාගන්න. මේ වගේ ලස්සන කතා හැමදාම බලන්න හේලිතුන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එකත් click කරන්න. ඔයාගේ වටිනා අදහස comment එකකින් අපිට ලියන්නත් අමතක කරන්න එපා.